හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ C programming video series එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයත් යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් එක්ක හිර වෙලාද? තනියම කරගන්න අමාරුයිද? එහෙනම් දැන්ම Codio Labs අපිට කතා කරන්න. අපෙන් ඔයාලට projects and assignments, programming projects, web development, UI UX and designs projects හරිම වෙලාවට පහසු මුදලට විශ්වාසවන්තව කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි ඔයාලට ප්‍රොජෙක්ට්ස් කන්ෆිගර් කරගන්න විදිය සහ ප්‍රොජෙක්ට් එක A to Z එක්ස්ප්ලේන් කරලත් දෙනවා. එහෙනම් හිත ඉන්න නැතුව පහළ තියෙන WhatsApp නම්බර් එකට දැන්ම මෙසේජ් එකක් දාන්න. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා print function එක ගැන. ඒ වීඩියෝ එක කවුරු හරි බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලලා ඉන්න. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ comments සහ keywords ගැන. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි comments. ඉතින් මොනවද මේ comments කියලා කියන්නේ? comments කියලා කියන්නේ සරලව මම අර්ථ දක්වන්න. ප්‍රෝග්‍රෑමර්ට එහෙම නැත්නම් අපිනේ කෝඩ් කරන්නේ මේක දැන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ අපි. අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියාගෙන යනකොට මේ comments පාවිච්චි කරනවා අපේ පහසුව සඳහා. ඒ කියන්නේ අපි කොයි වෙලාවක හරි නැවත ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා බැලුවට පස්සේ කෝඩ් එක බැලුවට පස්සේ මොකක්ද මේ ලියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පහසු වෙන්න comments පාවිච්චි කරනවා. ඒ අංක 1. ඊට පස්සේ අපි ලියපු කෝඩ් එක වෙන කවුරු හරි බලනකොට ඒ බලන පුද්ගලයාට තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි මේ comments භාවිතා කරනවා. comments ගැන කතා කරනකොට ඊළඟ කාරණාව තමයි අපි මේ comment එකක් දැම්මට පස්සේ ඒක ප්‍රෝග්‍රෑම් එක රන් වන වෙලාවේදී එළියට පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ අර ඔයගොල්ලෝට මතක ඇති අපි printf එකේදී hello world කියලා print කරාට පස්සේ ඒක අපේ CMD එකේ පෙන්නුවා. නමුත් මේ comment එකකින් දාන දේවල් එහෙම පෙන්වන්නේ නැහැ. මම ඒක වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට පෙන්වන්නම් ප්‍රෝග්‍රෑම් එකක් උදාහරණයක් විදිහට අරගෙන. right අපි code blocks එක open කරගෙන මෙතන අලුත් ෆයිල් එකක් ඔයගොල්ලන්ට හදාගන්නත් පුළුවන්. නැත්නම් කලින් අපි හදාගත්තු project එක open කරගන්න පුළුවන්. මෙතන file ගිහිල්ලා open ගිහිල්ලා ඔයගොල්ලන්ගේ project එක හදපු place එකට ගිහිල්ලා ඔයාගේ මේ C file එක මේ තියෙන C file එක open කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කලින් වීඩියෝ එකක හදපු C file එක. මේක මේ විදිහටම තියලා මම පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 3 වෙනි line එකේ my first C program කියලා වාක්‍යයක් ලියලා තියෙනවා. ඒක comment එකක් විදිහට තමයි දාලා තියෙන්නේ. මේ තියෙන comment එක. ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා ඉස්සෙල්ලාම මේ comments දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. single line comments සහ multi line comments. single line comments කියලා කියන්නේ අපිට පුළුවන් මේ comment එකක් තනි පේලියකට. ඒ කියන්නේ මේ තනි line එකක. අපි comment එකක් තනි line එකකට විතරක් සීමා කරනවා නම් මේක තනි line එකක් මේක. ඒකට අපිට කියන්න පුළුවන් single line comment කියලා. ඒක මෙතන උදාහරණෙ මෙතනත් පැහැදිලිව පෙන්නලා තියෙනවා. one line comment කියන්නේත් ඒකම තමයි. ඊළඟට අපිට තියෙනවා multiple line. එහෙම නැත්නම් multi line comments කියලා කියනවා. multi line comments පුළුවන් අපිට line කිහිපයක්ම comment එකක් විදිහට ලියන්න. ඒක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට පළවෙනි line එක පටන් ගන්න තැන මේ සංකේතයත් ඉවර වෙනකොට මේ සංකේතයත් දානවා. single line වලදී line එක ඉස්සරහින් මෙන්න මේ සංකේතය නැත්නම් slash දෙකක් දාලා අපිට පුළුවන් comment එකක් කියලා ඒක compile එකට කියන්න. දැන් මම උදාහරණ පෙන්නන්නම්. නැත්නම් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ code එකේදී මේ code එක මම code blocks එකට අරන් ගිහිල්ලා ඒකේ දාගන්නම්. එතකොට ලේසි. මේක පොඩ්ඩක් මම එහෙම කරලා හදාගන්නම්. right. මෙන්න තියෙනවා මෙතන පළවෙනි line එකේ my first C program කියලා තියෙනවා මෙතන. ඒක single line comment එකක් විදිහට තමයි දාලා තියෙන්නේ. මොකද ඒක තනි පේලියක් නිසා. දැන් මම මේ ලකුණු දෙක අයින් කරාට පස්සේ මේක comment එකක් වෙන එක අයින් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා multi line comment එක. මේ තියෙන මෙතනින් පටන් ගන්නවා. මෙතනින් comment එක ඉවර වෙනවා. එතකොට මෙන්න මේ comment එක ඇතුලේ තියෙන පරාසය run වෙන්නේ නැහැ. මේක නිකන් අපිට බලා ගන්න විතරයි තියෙන්නේ. එතකොට run වෙන්නේ මෙන්න මේ hello world කියන එක විතරක් run වෙලා program එක ඉවර වෙන්න ඕන. අපි run කරලා බලමු. හරි. hello world run වෙලා program එක ඉවර වුණා. දැන් ඔන්න මම මෙන්න මේ ඇතුලේ තියෙන කැලි ටික අයින් කළා. මේක ඇතුලට මෙන්න මේ hello world එක දාන්න. මේක ඇතුලටත් hello world එක දාන්න. හරි. හරි නම් මේක print වෙන්න ඕනනේ. දැන් මෙතන print වුණා නම් මම ඒකම අරන් ඇවිල්ලා මෙතන ලිව්වා කියලා print නොවී ඉන්න හේතුවක් නැහැනේ. නමුත් මේක comment එකක් නිසා ඒක print වෙන්නේ නැහැ. මෙන්න මේක විතරක් print වෙනවා. බලමු ඒකත්. හරි. එක hello world එකයි print උනේ. ඒ කියන්නේ
මේ කමෙන්ට් ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක print උනේ නැහැ. ඔයගොල්ලන්ට දැන් කමෙන්ට්ස් කියන්නේ මොනවද කියලා පැහැදිලිව ඇති. තව මේ වගේ විශේෂ වැදගත්කම් තමයි අපිට මේවා ලියනකොට දැන් මම දිග ප්‍රෝග්‍රෑම් එකක් හිතන්න ලයින් 2000ක 3000ක කෝඩ් එකක් මම ප්‍රෝග්‍රෑම් කරගෙන යනකොට මෙතන නම් කීයද තියෙන ලයින් 12යිනේ තියෙන්නේ. මේක ඇති දෙයක් නැහැ. පේලි 1000ක 2000ක කෝඩ් එකක් ටයිප් කරගෙන යනකොට මොකක්ද ලිව්වේ? මොකක්ද මෙතෙන්දි මේ කෝඩ් එකේ කරේ කියලා ප්‍රෝග්‍රෑම් එකට. එහෙම නැත්නම් මටම හිතා ගන්න බැරි වෙලාවල් තියෙනවා සමහර වෙලාවට. ඒ කියන්නේ කෝඩ් එකේ ලයින් තියෙන 1000ක් විතර. උදාහරණයක් විදියට Python ප්‍රෝග්‍රෑම් එකක් පෙන්වන්නම්. දැනට පොඩ්ඩක් මේක බලන්නකෝ. මෙන්න මේ වගේ මේක Python නේ මේක C තියෙන්නේ. C නෙමෙයි මේක JavaScript. මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් දිගට ගියාට පස්සේ අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා හොයාගන්න අමාරු නිසා අපි මෙන්න මෙතෙන්දි කරලා තියෙන්නේ මෙන්න මේකයි කියලා කමෙන්ට් එකක් දාලා ලියනවා. මම මෙතෙන්දි කරලා තියෙන්නේ මෙන්න මේ වැඩේ කරලා තියෙනවා කියලා එතන ලිව්වා. ඊට පස්සේ මේක පස්සේ ඇවිල්ලා කියවලා බලනකොට අපි දන්නවා මෙතන මේ වැඩේ තමයි කරලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම මනසින් කියවන්න හෝ රන් කරලා බලලා තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක වැඩේ මොකද්ද කරලා තියෙන්නේ කියලා මෙතන කමෙන්ට් එකක් මම දාගෙන ගිහිල්ලා තියෙනවා. ඕක තමයි අනිත් වැදගත්කම කමෙන්ට්ස් වල. ඊට පස්සේ මේ කමෙන්ට්ස් කියන එක ලැන්ග්වේජ් එකෙන් ලැන්ග්වේජ් එකට වෙනස් වෙන්නේ නැහැ. කමෙන්ට්ස් වලින් කරන්න එකම දේ තමයි. නමුත් කමෙන්ට්ස් අර ඩික්ලෙයාර් කරන. එහෙම නැත්නම් කමෙන්ට්ස් දාන විදිය වෙනස්. දැන් Python වල කමෙන්ට් එකක් දාන්නේ හැෂ් වලින් පටන් ගන්න කමෙන්ට් එක. C වල නම් ඔයගොල්ලන්ට පේනවා ඇති සිංගල් ලයින් කමෙන්ට් එකක් දාන්නේ ඩබල් ස්ලෑෂ් වලින්. ඊට පස්සේ අනිත් ලැන්ග්වේජස් වලත් ආවේනික ක්‍රම තියෙන කමෙන්ට්ස් වලට. නමුත් වෙන්නේ අර මම කලින් කියපු කාරණා ටික තමයි. පරමාර්ථය එකයි. හරි. කමෙන්ට්ස් ගැන කතා කරා ඇති. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඊට පස්සේ අපි කතා කරමු keywords ගැන. Keywords ගැන කතා කරමු. Keywords කියන්නේ keywords are the words reserved by the C programming language. ඒ කියන්නේ C language එකකින් විශේෂයෙන්ම වෙන් කරලා තියෙනවා මෙන්න මේවා keywords කියලා වචන කිහිපයක්. වචන හරියටම ගත්තොත් 32ක්. 32ක් keyword ලෙස වෙන් කරලා තියෙනවා. හරියට හෝඩිය ගත්තට පස්සේ ඒක ස්වර මෙච්චරයි කියලා වෙන් කරලා තියෙනවනේ. අන්න ඒ වගේ තමයි. මේකෙත් විශේෂ වචන කිහිපයක් වෙන් කරලා තියෙනවා. ඒකට නමක් දීලා තියෙනවා keywords කියලා. එතකොට මේකේ 32ක් තියෙනවා. අනිත් විශේෂ දේ තමයි keywords ඔක්කොම lower case වලින් තමයි එන්නේ. ඒ කියන්නේ simple වලින්. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් keyword 32 මෙන්න මේ තියෙන්නේ C වල පාවිච්චි කරන keywords 32. මේක පොඩ්ඩක් මතක තියාගන්න ඔක්කොම නොවුණත් ගොඩක් වැදගත් කිහිපයක් තියෙනවා මෙතන. ඒවා මතක තියාගත්තොත් හොඳයි. ඔයගොල්ලෝ 32 මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ keywords ගැන කතා කරනකොට අනිත් දේ තමයි මම එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ code blocks එකට ගිහිල්ලා මේ තියෙන keywords int returns ඊට පස්සේ ඔය දේවල් keywords. මේ keywords අපි code එකේ code කරනකොට ඒවා නිල් පාට වෙනවා. ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් keyword එකක් type කරාට පස්සේ ඒක නිල් පාට වෙනවා නම් ඒක keyword එකක් කියලා ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. ඒ නිල් පාට කියන්නේ තද නිල් පාට. දැන් මේකත් නිල් පාටනේ මේ hello world කියන එක. ඒක ලා නිල් පාට. මේක නිකන් අකුරු bold වෙලා වගේ නිල් පාට වෙනවා. බැලුවට පේනවා දෙකේ වෙනස. අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට keywords අඳුර ගන්න පුළුවන්. මේ keywords වලින් කරන කාර්ය වෙනස්. එක keywords වලට එක කාර්යයක් තියෙනවා. ඉතින් මම මේ දේවල් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහ පාඩම් වලදී ඔයගොල්ලන්ට කියලා දෙන්න. keywords ගැනයි comments ගැනයි මම හිතනවා ඔයගොල්ලන්ට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මොනම හරි දෙයක් තේරුන්නේ නැත්නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි එකක් දානවා. ඒක නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳයි එහෙනම් අපි ඊළඟ ලෙසන් එකේදී හම්බෙමු. සුබ දවසක්. No, I don't